විශේෂයෙන් මේට දින 7කට පෙර මිය පරලොව යන්නට යෙදුනා වූ අවුරුදු 9කට ආසන්න කාල පරිච්ඡේදයක් මේ දිවසේ ඔබේ ආදරය කරුණාව ඒ සැලකිලේ සත්කාර ලබන්නට තරම් සත්‍ය ගුණත් වාසනාව තිබිච්ච අනිත් සත්තුන්ට වඩා පින බලවත් සතෙක් තමයි මේ ගෙදර අවුරුදු 9කට ආසන්න කාලයක් ඔබේ සෙවණේ හැදුන වැඩින ඒ චූටි සුද්ධි නමින් ඔබ හඳුන්වන ලද ඒ සුරතල් සතා පූසා ඒ පුංචි සතා වෙනුවෙන් දානයක් පූජා කරලා ඒ සතාගේ සත්වාත්මයෙන් මිදෙන්නට ඒ සුගති ලෝකයක පහළ වෙන්නට ඔබ හැම දිනම තාම කරුණාවෙන් සිද්ධ කරන දානමය පින්කමක් තමයි අපි ආරම්භ කරන්න යෙදුනේ. ඒ නිසා ඔබ වගේ මිනිස්සු ලෝකේ තාම දුර්ලභයි. මේ සතා සිව්පාවට ආහාර පාන ටිකක් දෙන එක ලෝකයේ මිනිස්සු පුළුවන් විදියට තමන්ගේ ශක්ති ප්‍රමාණය කැමැත්තෙන් තීර කරනවා. ඒත් මේ පවුලේ අය ඊට එහා ගියපු තාම සත්ත්ව කරුණාව උපරිමේ තියෙන පින්නුතුන් තමයි ඔබ හැමදෙනාම. ඒ නිසා අතරමං වෙච්ච සත්තු දැක්කහම අසරණ වෙච්ච සත්තු දැක්කහම පිහිටක් අවශ්‍ය කරන සත්තු දැක්කහම මරණ බය සිත තුළ ක්‍රියාත්මක වෙන සතෙක් දැක්කහම ඔබ දෙපළ කරන්නේ කුමක්ද? ඒ සතා නිවසට ගෙනල්ලා පිරිසිදු කරලා ඒ සතාට ආහාර පාන දීලා ඒ සතා රැක බලාගෙන ඖෂධ ආදිය මැනවින් සොයා සම්පාදනය කරලා හරියට මනුෂ්‍ය දරුවෙකුට සලකන්නාසේ මේ ඔබේ දෑසින් දෙකින්ම මේ සත්ත්ව කරුණාව මුල් කරගෙන පිහිටක් අවශ්‍ය කරන සත්තුන්ට උපකාර කිරීම ඔබේ ජීවිතයේ සුවිශේෂීම ගුණාංගයක්. ඒ නිසා අවුරුදු 9කට ආසන්නව ජීවත් වුණ ඒ චූටි සුද්ධි නමින් ඔබ හඳුන්වන්නට යෙදුනා වූ ආදරණීය සුරතල් සතා පූසා ඒ සත්වයා මිය ගිහිල්ලා දින 7ක් ගත වන මොහොතේදී උතුම් දානයක් සම්පාදනය කරලා එහි අග්‍රභාගයේ ලෝතුරා බුදුහාමුදුරන්ට ගාථා සජ්ජායනා කරමින් උතුම් බුදු පූජාව සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ මේ මහ සඟරුවනට දානය පිළිගන්නලා එයින් ජනිත වන්නා වූ කුසලානිසංස ධර්මයන් ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා මේ මුත්තාදී වශයෙන් සැලකෙන අපමණ සසරේ සියලු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම දෙදෙව් ලොවට අධිපති සර්පදේන්ද්‍රයාට පින් අනුමෝදන් කිරීමට විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රමණ යන සතරවරම් දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මහා බ්‍රහ්මයාට පින් දෙන්න. භූමාටක දෙවියන්ගේ පටන් අකනිටා බඹ තලය දක්වා දෙව් බඹුන්ට 33 කෝටියක් අපමණ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට විෂ්ණු කතරගම විභීෂණ ශ්‍රී සුමන සමන් ආදී ඔබ විශ්වාස කරන පින් අනුමෝදන් කරන සත්කාර කරන යම් දෙවි දේවතාවන් වහන්සේලා විද්දී සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට විශේෂයෙන් නම් සඳහන් කරනවා ඒ.ඩී. වික්ටර් පෙරේරා සදාදරණීය පියතුමාණන් කෙරළයින් පෙරේරා ආච්චි අම්මා විමල් සේනාධීර මස්සිනා ආදී නම් සඳහන් කරන්නට යෙදුනා වූ ඒ ආසන්න දුරස්ත ඒ අප නමින් ඔබ නමින් මිය ගිය සියලුම ඥාති වර්ගයා අපි සිහියට නගා ගන්නවා. ඒ සියලුම මළගිය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා සසර දුකෙන් අත මිදේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදැඩි කරගෙන තමයි මේ උදාර පින්කම ආරම්භ කරන්නේ. විශේෂයෙන් ඔබේ නිවස තුල
එදා මෙදා තුර ඔබේ සමීපයට ඇවිල්ලා ඔබේ සත්ත්ව කරුණාව පෙරදෙඩි කරගෙන මිය පරලොව යන්නට යෙදුනා වූ අපමණ සුරතල් සතුන් ප්‍රමාණයක් සිටිනවා. ඒ හැම දිනමත් අපි සිහිපත් කරනවා. විශේෂයෙන් ආසන්න දිනේදී මේ ගිය ඒ චූටි සුද්ධි නමින් ඔබ නම් කරන්නට යෙදුනා වූ ඒ සුරතල් සත්‍යයට ඒ වගේම කළුච්චි කිරිපැටියා සුද්දා සුරතලි ඒ වගේම ඔටුවා නේද? ඔටුවා ඒ වගේම පප්පා චූටි පැටියා 1 2 ආදී වශයෙන් දෙන්නේ අපි ජීවත් කරවලා තියෙනවා. අලියා ඊට පස්සේ බෝතලයනේ බෝලයා චූටි පැටව ආදී වශයෙන් ඔබේ සමීපයට එදා මෙදා තුර ඇදී වැඩුණ සියලෝම සත්වයෝ ඔබ සිහියට නගා ගන්න. ඒ සියලෝම සත්වයන්ට පින් ගන්න පුළුවන් තැනක සිටින මේ පින දකින්න අහන්න පුළුවන්කම සිටි වේන ඒ සියලෝම සත්වයෝ මේ පින් අනුමෝදන් සසර දුකින් අත මිදේවා සුගතිගාමී වේවා සසර කෙටි වේවා උතුම් නිවනින් සැනසෙන්නටම මේ නම් සිහි කරන්න යෙදුනා වූ ඒ මිය ගිය හැම දිනාටම අද විශේෂයෙන් දානයක් සංඝ සතුටට පූජා කරනවා. අට පිරිකර සෙසු පිරිකර ප්‍රණීත ආහාර පාන ආදිය එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් මීට වසර 2615කට එහා මේ ලෝකේ පහළ වුණ ප්‍රථම රහතන් වහන්සේගෙන් පටන් මේ දක්වාම ආනන්ද නන්ද රාහුල සරියුත් මුගලන් ආදී ආර්යයන් වහන්සේලා පරාමර්ශකේ කරගෙන ලෝකේ වැඩ සිටින සම්මුති මහා සංඝ රත්නයට අනාගතයේ ලෝ පහළවන්නා වූ සියලුම මහා සංඝරුවන අතීත වර්තමාන අනාගත කියන මහා සංඝරුවන විශේෂයි මේ උදෑසන මේ දාන වස්තුව සංඝ සතුටට පූජා කරමි. පූජාම වේවා මේ කුසලේ බලමහිමේ මිය පරලොව යන්නට යෙදුනා වූ පවුලේ සියලුම ඥාතීන්ට ඒ වගේම චූටි සුද්ධි ප්‍රදාන කරගත් සියලුම සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. උපදින සෑම භවයක්ම නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා සසර කෙටි වේවා අපායක් දකින්න අහන්නවත් නොම වේවා සුගති ලෝකේ සුගති සම්පත් වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින දවස දක්වාම ඔබ හැම දිනාටම සදේව ලෝකේ සම්පත්තිය පහළ වේවා. ඔබ හැම දිනාටම පින්වත්නි කෙටි භවයකින් නිවන් දකින්නට මේ උදාර දානානිසංසය හේතු වාසනා වේවා. මෙසේ කියා දානේ පූජා කරන්න. කාල කතානං නොඥාතිනං පුඤ්ඤත්තාය සග්ගත්තාය නිබ්බානත්තාය ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේ කාල කතානං නොඥාතිනං පුඤ්ඤත්තාය සග්ගත්තාය නිබ්බානත්තාය භික්ඛු සංඝස්ස දේ කාල කතානං නොඥාතිනං පුඤ්ඤත්තාය සග්ගත්තාය නිබ්බානත්තාය සාට්ඨ සපරික්ඛාරං තාම්බූල බේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේ ඉච්ඡිතං පත්ති සංකුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ
පුරින්තු චිත්ත සංකප්පා චන්දෝ කන්න රසීයතා සවිසුද්ධ බුද්ධාදී රත්නත්‍රයාදී ත්‍රිප්‍රසන්නෝ ශ්‍රද්ධාවෙන් යුතෝති ගෞරව සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා උද්දේශික බුද්ධ පූජාව පැවැත්වීමෙන් ලබන ලද සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ තුමෝ ප්‍රථම කොට ශාසන ආරක්ෂකයි ශාක්‍යමයේ ශාක්‍ය මහානුභාව දිව්‍ය රාජ සමූහයාට පින් පඬුරක් මෙන් අනුමෝදන් වනු ලැබෙත්වා ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් උදවැඩි සිද්ධති දිව්‍යංගේ දිව්‍යානුභාවයෙන් නා බුද්ධාදී තුනුරුවන්නේ සරණානුභාවයෙන් මෙම නිසල බල කුසල කාමයේ සකල ශ්‍රද්ධාවන්ත ඔබ නමින් මේ පරලොව යන්නට යෙදුනා වූ ඒ.ඩී. වික්ටර් පෙරේරා, කැරලින් පෙරේරා, විමල් සේනාධීර යන ඥාති වර්ගයා ප්‍රධාන කරගත් මීට දින 7කට මත්තෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ චූටි සුද්ධී නමින් සලකන්නට යෙදුනා වූ සුරතල් සතා ප්‍රධාන කරගත් සියලෝම මළගිය ඥාතීන්ට සියලෝම තිරිසන් සත්වයා ප්‍රධාන කරගත් ඒ සියලෝම සුරතල් සතුන්ට මේ පින් අනුමෝදන් වනු ලැබෙත්වා ඒ මේ සෑම දිනාටම මෙම කුසල ධර්මයේ ප්‍රත්‍ය වීමෙන් සසර රැස නිවන තුරු සතර දිග වතුරසේ නිතර දුක් පැතිර ඇති දුක්ඛෝපත්තේන් කරාලන්න වේසස්යෝ මේ ලොවට වඩා උතුම් සබ සම්පත් ඇති ජාතෝන් මහරජගේ තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවත්ති අනුපදේව ලෝකයේ පිද දිවසිරින් වින්දනය කොටෙන් චුදු මනුස්ස ලෝකයේ උපදනා කාලයක් ඇත්තේ වීනා සාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ආදී උතුම් කුලවල ඉපදුණු පිරියන භවභෝග සැප සම්පත් ලබා ලබන ලද සම්පත් ගිරිදී රාජ සෝරාදීන්ගෙන් පූර්ණත්වයකට නොපෙමින ලද සම්පත් ගිරී ආලය නොවේලාවන වෙසන්තර දාම් සොඩාදී මහදන පිනතියන් සෙයින් තවත් වඩා දානාදී දසවිධ කුසල කර්මයේදී වාසය කරන සබයේ සලසා සංකේය කල්පලක්ෂය පූරිත පාරමිතා ධර්මයෙන් මස්තක ප්‍රාප්ත කිරීමෙන් අට සූර්යයන් බුදුපදිල්ලෝ සසුම් පපුලවා බුද්ධ රාජ්‍ය ශ්‍රීයට ප්‍රමිනවතාරණ මෛත්‍රීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන නෛර්යානික ශ්‍රේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් උතුම් වූ නිර්වාණයම සාසාත් වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුත්තේ. හොඳයි, මේ අවස්ථාවේදී අපි හැම දිනම අටපිරිකර සිතුපිරිකර ප්‍රණීත දාන වස්තුව ත්‍රිකාලික මහ සංඝරුවන පරාමර්ශනය කරගෙන සංඝ සතුකොට පූජා කිරීමෙන්ද උතුම් වූ දානයේ අග්‍රභාගයේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට එසේ නමස්කාර කරමින් උතුම් බුද්ධ පූජාව පැවැත්වීමෙන්ද උදෑසන ඉතාමත්ම ප්‍රියමනාප දාන වස්තුවක් සකස් කොට ඔබ චිත්ත ප්‍රසාදයේ ඇති කිරීමෙන්ද පංචශීලයේ සමාදන් වීමෙන්ද වත් පිළිවෙත් සිද්ධ කිරීමෙන්ද ඔබේ සිත තුළ ඇති වුණා වූ කරුණා දයා මෛත්‍රී ගුණයේ ආනුභාවයෙන් ඔබේ කුසලය තව තවත් වඩා වර්ධනය වුණා, පින තව තවත් බලවත් වුණා. ඒ බලවත් වූ කුසලයේ පින ඔබේ පරමාර්ථයට අනුව අරමුණට අනුව මීට දින 7කට මත්තෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ චූටි සුද්ධි නමින් සලකන ලද සුරතල් සතා ප්‍රධාන කරගත් ඒ සත්ත්ව කුලයේ සෑම සත්වයාටමද මේ පින් අනුමෝදන් වෙත්වා. දුකෙන් අත මිදේවා. දෙව් මිනිස් කෙලවර අමා මහ නිවනම සැලසේවා.
ඒ වගේම ලොකෝ කලකට එහා විය පරලොව ගියේ ඒ.ඩී. වික්ටර් පෙරේරා, කැලරින් පෙරේරා, විමල්සේන ආදීව යන ඔබ නමින් මිය ගිය අප නමින් මිය ගිය පින් ගන්න පුළුවන් තැනක සිටීනම් ඒ සියලු මල ගිය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සුගතිගාමී වේවා, සසර කෙටි වේවා, නිවන් දකීවා කියලා සාදු කියලා තමයි සතුටම පැන් වඩා පින් අනුමෝදන් කරන්නේ ධම්මේ ඥාති නම් හොතු කියලා. සම්බාධ්‍ය යන ගාථාව ඉදමේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරිවා පුරා පරිපූර්ණිත සාගරං ඒවමේව ඒකෝ දින්නා වේදානං උපකප්පති උන්න මේ උදකං වඩ්ඩයි යදානින්නම් පවන්තදී ඒවමේව ඒකෝ දින්නම් වේදානං උපකප්පති හැමදෙනාම චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පින්කම අවසානයේදී ඒ චිත්ත ප්‍රසාදය තුළ තමයි ඔබේ සියලු පරමාර්ථ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අප නමින් මිය ගිය හැමදෙනාම ඉතාම වාසනාවන්තයි. අපි දෙන පිනක් අනුමෝදන් වෙන්නකෝ. ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න ඔබ වගේ අයට සිත හදවතකින් කරුණා දයා මෛත්‍රියෙන් යුක්තව මෙහිම පින්කම් කරන්නට සිතවිල්ල පහළ වෙන එකම මිය ගිය හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් ඉතාම පුණ්‍යවන්තයි, වාසනාවන්තයි, භාග්‍යවන්තයි. ඒ නිසා අපි මේ උදාන කුසලයේ පින භූමාටක දෙවියන්ගේ පටන් අකනිටා බබතලයේ දක්වා මහා බ්‍රහ්ම රාජෝත්තමයානම් ප්‍රධාන ඒ බ්‍රහ්ම රාජයන්ට දිව්‍ය ලෝකට අධිපති සක්‍ර දේවේන්ද්‍රයාණෝ ප්‍රධාන සදේව ලෝකේ දෙවි දේවතාවන් වහන්සේලාට සතරවරන් දිව්‍යයන්ටද විෂ්ණු කතරගම විභීෂණ සුමන සමන් ආදී කී නොකී සියලුම දෙවියෝ භූමාටක දෙවියන්ගේ පටන් ඉහළට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සාරපාර දෙවියෝ ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අප ඔබ පින් දෙන්න තව කැමති කෙනෙක් වෙද්දී හැම දිනාටම මේ අපමණ පින අපමණ ආකාරයෙන්ම අනුමෝදන් වෙත්වා. දියෝ බඹුන් විභූෂණයටපත් වේවා, සන්තුෂ්ටියටපත් වේවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය තුලින් මේ දානානිසංසය තුලින් නිවසටත් නිවසේ ජීවත් වන ඔබ හැම දිනාටම ඇස්වා කටවා වූහා දෝෂ දුරු වේවා. අපල උපද්‍රවයෝ දුරු වේවා. විපත්ති කර ධර්මයන් දුරු වේවා. නිරෝගී වේවා. දීර්ඝාෂ වේවා. කායික මානසික සුවය වේවා. රැකී රක්ෂාදී කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඔබේ යම් අධ්‍යාපන කටයුත්තක් වෙදී සියල්ලම සාර්ථක වෙත්වා. ජීවිතයට සතුට, සම්පත, සෞභාග්‍ය, චිරජීවනය නොවඩුව ලැබේවා. සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. සතර අපායක් දකින්න නොම වේවා. සුගති ලෝකේම පහළ වේවා. සසර කෙටි වේවා. උතුම් අජර අමර නිවනින් සැනසෙන්නට මේ කුසලයෝ පාරමී බලයක්ම වේවා කියලා සාදු සාදු අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බදන්තං පනමාමහං. සාදු සාදු
කිරින්න